Hi ළමයි. Good morning. ඔන්න ඉතින් අපි ආවා හෝමාගම දිල්ෂා නිත්තරංගධාරි කලායතනේ DS dancing group අපි ලස්සන ගමනක් ආවා. ඔයාලා දන්නවද ඒ කොහෙද කියලා? සුන්දරම සුන්දර ශ්‍රීපාදස්ථාන මස්කෙලිය නගරයට අපි ආවේ. ඈතින් පේනවා අපිට ලස්සන ශ්‍රීපාදස්ථානයේ කඳුවැටිය. ඒත් එක්කම ලස්සන හොඳ පිච් එකක් තියෙනවා, ලස්සන වැවක් පේනවා, ගොඩක් දේවල් එක්ක. ඉතින් මේ අපි බලමු ඉස්සරහට තියෙන දසුන්. එතකොට ලොකු දේවල් තියෙනවා, ත්‍රාස්‍යජනක දේවල් තියෙනවා, ලස්සන දේවල් තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක ලස්සන දියෑලි ටිකුත් එක්කම අපි වීඩියෝ එක බලමු. රයිට්. එහෙනම් මේ ඉතින් දේශනංගි ඔයා ඉතින් කියන්නකෝ දැන් ඔයත් එක්ක අපි ඇවිල්ලා දැන් ඔයා අපිට මොකද්ද මේකෙන් දෙන ලොකු ආශිර්වාදය කියලා? ඔව් සුමුදු අයියේ ඇත්තටම අපි කෝවිල ගාවට එනවත් එක්කම තේරු කරත්තේ ලස්සනට සරසලා තිබුණා. ඒත් එක්කම ඊට එහා පැත්තෙන් මල් කඩයක් තිබුණා, පූජා වට්ටි, මල් මාල, පොල් ඒව සේරම තිබුණා. ඉතින් මේ අපි මේ වැඩේ ලස්සනට කරමු කියලා තමයි කියන්න තියෙන්නේ. තේරු කරත්තෙත් ලස්සනට ලයිට් වැල් දාලා, කෙසෙල් ගස් හිටවලා, ඒ වගේම ඒ වත්තේ හිටපු මිනිස්සුත් ඇත්තටම හරිම හොඳයි. ඇත්තටම සතුටුයි ඒ ගමන ගැන. එහෙම නේද චූටි? ඇත්ත දිල්ෂාක්කේ, ඒක නම් ඇත්තටම ඇත්ත. ඇත්තටම කිව්වොත් මේ ගමේ ඉන්න මිනිස්සු හරිම හොඳයි. අපිට නටන්න වගේම අපේ හැමදේම ගැන හොයලා බලලා අපිට ගොඩක් උදව් කරා. ඒ වගේම අක්කේ කියන්න ඕනේ අපිට කිසිම අඩුපාඩුවක් වෙන්න නොදී අපිව වර්ෂාපතනියෙන් පවා ආරක්ෂා කරමින් අපිට හොඳට කෑම බීම ලබා දීලා ඒ හැමදේම කරා. ඒ වගේම අපිත් අපේ රාජකාරිය අකුරටම ඉටු කරන්න වර්ෂාව මැද වුණත් අපිට පුළුවන් විදිහට නර්තනය ඉදිරිපත් කරා මේ මිනිස්සුන්ගේ විනෝදය සඳහා. ඒ වෙනුවෙන් ඒ මිනිස්සු අපිට සෑහෙන්න අප්පුඩි ගහලා, විසිල් ගහලා සෑහෙන්න සපෝට් එකක් දුන්නා නේද සුමුදු අයියා අපිටත්? ඔව් මල්ලි, ඇත්තටම මම කවදාකවත් හිතුවේ නෑ අපි බොහෝ තැන්වලට ගිහිල්ලා තියෙනවා මේ වගේ සුන්දරාත්මක කියන්නේ ලස්සන පරිසරයක් එක්ක. හරිම ලස්සනයි. මොකද මම දැක්ක ගමන් මට ගොඩාක් ආසයි හිතුණා අර නිකන් හරිම ලොකු නිකන් අවුට්ලයින් එකක් වගේ ලස්සන කෝවිල. ගොඩක් අපි කෝවිල් වලට ගිහිල්ලා තියෙනවනේ. ඒ තියෙන කෝවිලුයි මේ කෝවිලයි අතරේ ගොඩාක් ලොකු වෙනසක් තිබුණා. ඒ කියන්නේ හේතුව ලස්සන රත්තරන් පාට නිකන් කහ කෑල්ලක් වගේ මම ඈතින් දැක්කේ යනකොටම. ඒත් එක්කම ඉතින් මම දේශනංගි, අපේ සිතුකි, අපේ ෂූටි ඉතින් අපි ඔක්කොමත් එක්ක ලස්සනට අපගේ රාජකාරිය කරලා ඉතින් අපි ලස්සනට ආවයි කියලා මට හිතෙනවා. ඉතින් මේ නංගි ඔයාලට තව මොනවා හරි කියන්න තියනවද? ඒ තියෙන පිච් එකත් එක්ක සාමාන්‍ය ඔව් සුමුදු අයියා ඇතින් ලස්සනට මීදුම තිබුණා. අපේ සිරිපාදෙත් රෑ ලස්සනට පෙවුණා. 14 වෙනිදා වැඩේ තිබුණ උනාට අපි 13නේ ආවේ. ඒ රෑ අපි එනකොට ලස්සනට සිරිපාදස්ථානය වුණත් ඇත්තටම ලස්සනට පෙනුණා නේ එතනට. ඒක නඟ වගේ මම නම් දැක්කේ ඇත්තටම වෙහිකල් එකේ යනකොටම මට අර දැක්ක දේත් එක්ක මගේ ඇස් දෙක කඩන් වැටෙනවා වගේ ලස්සනට බලන්න. තාම ළඟට පෙන්වන්නේ හලා. ඔව් ඇත්තටම කිව්වොත් මස්කෙලියේ ඉඳලා සිරිපාදට එච්චර දුරක් නෑ, ළඟයි. ඒ නිසා මේ අපි වැඩේ ලස්සනටම ඒගොල්ලන්ට කරලා දුන්නා වර්ෂාව මැද්දේ. ඇත්තටම සතුටුයි කියන්න. ඒ බෑන්ඩ් එකටත් බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද සුමුදු අයියා? ඔව් ඇත්තටම මේ බෑන්ඩ් එකේ අයියලාට නම් ගොඩක් ස්තුතියි. මොකද අපි යන හැම තැනකින්ම වගේ සාමාන්‍ය ගොඩක් මිනිස්සු හොයලා බලන්නේ අපි ආ විදිහට. දිවාකර අයියා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ මිනිස්සෙක්. අපි මේක කලිනුත් එයාගේ මම හිතන්නේ වැඩ කීපයක්ම ගහලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අර වෙන අය වගේ නෙවෙයි, ගොඩක් හොඳට හොයලා බැලුවා. කැම බීම ටිකේ ඉඳලා වෙලාවට අපිට දුන්නා. ඔව් ඒ වගේ මේ වත් මිනිස්සුන්වත් අපිට නටන්න කරදර කරේ අනිත් මොනවා තැන විතරයි අපිට ලොරියෙන් බැහැලිවල අපි ට්‍රාන්ස්පෝර්ට් දුන්නා ලස්සන නිසා. ඒ වගේම අපිට නටන්න මිනිස්සුන්ට අමාරු නිසා ඒගොල්ලෝ එයාලගේ තිබුණ ඔව් අර වේට් පිටුඩෙන් තැඹිලි පාට කටිය. දැක ගහලා අපිට නටන්න වෙන්නේ මේ පිටියක් හදලා දෙනවා වගේ නටන තේරෙනවා. ඔව් ඉතකඩ හොඳ
ඔව් අනිත් එක අපි මේ වැඩේ කරේ මේ ගොඩක් ලොකු වැස්සෙත් එක්ක කියන්නේ සමහර තැන්වල වගේ මිනිස්සු මරන් කෑවේ නෑ මොකද ගොඩක් දුරට මට නම් ගොඩක්ම ෆීල් වෙච්ච දේ තමයි අර අවසාන ටිකේ අර අපි අර හෝල් එකක් ඇතුලේ ඩාන්ස් කරා නේද? ඒ හරිය තමයි ඇත්තටම කිව්වොත් ගොඩක්ම කියන්නේ ගොඩක් ෆන් එතන අපි අපේ අත්දැකීම් ඒගොල්ලන්ට පෙන්නුවා එතන. මොකද අපිට වර්ෂාව නිසා ගොඩක් දේවල් අපිට කරගන්න බැරි වුණා. ඒ අපහසුතාවයෙන් ටිකක් තියෙනවා. එන්නටත් අපි අපේ ඉතින් ඒ වෙලාවේ ඉදිරිපත් කරා නේද? ඒ වෙලාව අනුව අපි ඉතින් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරා. ලස්සනට සුන්දර සාරි එහෙමෙන්දා. ඒ වගේම අපේ නැටුම් බලලා ඒ වෙලාවේ අනුව අපේ නැටුම් බල අපි බොහොම පොඩි වෙලාවනේ අපි නැටුවේ. ඔව්. තිබුණෙත් ඒ කෝවිල හරියටම තිබුණෙත් ඒ ගම්මානෙට ලයිම් 3යි. ඔව්. ඒක නිසා ඔන්නම් පූජාවට්ටි 50ක් විතර තියෙන්නේ නැති. උපරිමයෙන්. ඔව්. ඉතින් ඒ නිසා වැස්සේ අපි නැටුණත් ඒ මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් අපේ ඇඟේ සල්ලිත් ගැහුවා. එහෙම තමයි. ඉතින් ඇත්තට මේ මට නම් ගොඩක් ෆන් කියන්නේ අපි ටීම් එකක් වශයෙන් අපි ගොඩක් එකමුතුව ලස්සනට මොකද ඒ මිනිස්සුන්ගේ සතුටත් අරන් අපේ සතුටත් අපි දීලා ලස්සනට වැඩේ කරයි කියලා තමයි මම නම් ගොඩක් දුරට හිතන්නේ. ඔයගොල්ලන් ඒ දේ ගැන මොනවද කියන්නේ? ඔව් එහෙම තමයි නේද චූටි? ඔව් අක්කේ ඒක නම් ඇත්ත. අපි සාමාන්‍යයෙන් අක්කේ වේල් එකක ගියාට පස්සේ සාරියක් අඳින්නේ සාමාන්‍යයෙන් එළියනේ. ඒ වුණාට අපි අපේ ඒ මිනිස්සු වෙනුවෙන් අපි මේ මඩගොඩේ වුණත් ඒතන ඔයා දැක්කනේ වර්ෂාව නිසා ඒ තැන හොඳටම මඩ වෙලා තිබ්බේ. ඒත් අපිට ඒ මිනිස්සුන්ගෙන් උදව් ඇතුව ඒ තැන අස් කරලා අපේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න අපේ සමුදු අයියට සාරියක් එහෙම අඳින්නත් ඒ මිනිස්සුන්ගෙන් ගොඩක් සපෝට් එකක් හම්බුණා නේද අක්කේ? ඔව්. මේ සුමුදු අයියත් ඒ වෙලේ යාට පුළුවන් විදිහට ලස්සනට සාරිය ඇඳා. ගොඩක් ඉතින් වැඩ කෑලි දාන්න බැරි වුණා අපිට. ඒ වෙලේ ගොඩක් අපේ අර වල්සර තෙමිල මේ වෙලාවේ හොඳටම තෙමිලා තිබුණේ මඩ වෙලා තිබුණේ. ඒ නිසා එතන පොඩක් ලිස්සනවත් එක්ක අපි පොඩක් අපහසුතාවයෙන් තමයි නැටුවේ. ඒ වුණාට ලස්සනට වැඩේ කෙරුණා. ලස්සනට වැඩේ කරනවා. මමත් ඇත්තට මේ කවදාකවත් අපි මෙච්චර දැන් මේ අවුරුදු 20ක් වගේ කාලෙක අපි මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි ඒ තරම් ලස්සන සුන්දර වැඩක් මම හිතනවා අපි ගහලා නැතුව ඇති කියලා. ඒක නම් ඇත්ත සමුදයි. ඒ වගේ මේ මිනිස්සු අපිව මතක් වෙන්න කියලා ඒ මිනිස්සුන්ගේ ෆෝන් අරගෙන අපේ ෆොටෝස් අරගෙන අපිව ලබන අවුරුද්දටත් අනිවාර්යෙන් ගෙන්නනවා කියන පොරොන්දුව මත අපිට ලස්සන අවසානයක් ඒ මිනිස්සුන්ගෙන් හම්බුණා. ඒක තමයි අර තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනා වගේ මිනිස්සෙක්ට මිනිස්සෙක් වශයෙන් දෙන්න පුළුවන් එකම දේ මොකද්ද කියලා ඔයගොල්ලන් දන්නවද? ඒ තමයි මනුස්සකම. ඒක නම් ඇත්තයි. අපි ಜಾති ભેද, ආගම් ભેද, කුලමල ભેද කොච්චර දේවල් තිබුණත් අපි හැමෝම මිනිස්සුયો. ඇත්තටම ඒ මිනිස්සුත් මං හිතන්නේ ඒ දේ තේරුම් අරන් තමයි ඒ විදිහට මේ ලස්සන්ට මේ අපිට ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. හොඳ ගාඩ් එකක් දුන්නා. මම ඇත්තම කිව්වොත් ඒ වත්තේ මිනිස්සුන්ට මම විශේෂයෙන් පිරිමි පාර්ශවයට වැඩි ගෑනු පාර්ශවය ගොඩක් අපිත් එක්ක කොච්චර මේ කනෙක්ෂන් එකක් තියන් ඒගොල්ලන් හිටියද? ඔව් ඒගොල්ලෝ අපි හැම වෙලේම ඇවිල්ලා ඇහුවා පුතේ ඔයාලා කෑවද කියලා සැරින් සැරේ එක එක්කෙනා ඇවිල්ලා ඇහුවා. ඒ වගේම අක්කේ අපිට වර්ෂාව නිසා අපි සමහර තැන්වල නැවතුණානේ. ලොරිය ආවත් ඒ මිනිස්සු ඒගොල්ලොන්ගේ ගෙවල් වලට කතා කරලා අපිට හැමදේම ඒ වෙලාවේ අපිට දෙන්න පුළුවන් උපරිම සත්කාර දුන්නා ඒ මිනිස්සු. ඔව් වැස්ස වෙලාවේ අනුව අපිට ලොරියක් කතා කරලා බෑන්ඩ් එකේ අයටත් පුටු එහෙම ලොරිය ඇතුළට දාලා දීලා ඒක ගොඩක් වටිනවා. ඇත්තටම ඔව් ඒක ඒ වෙලේ ගොඩක් වටිනවා. මොකද වැස්සත් එක්ක ඇත්තම කිව්වොත් බෑන්ඩ් එක උනත් ගහන්න කියන්නේ ප්ලේ කරන්න බෑනේ හලෝ. පෙලක් කෝවිල් වල එහෙම කරලා දෙන්නේ නෑනේ අපිට. ඒ නිසා ඉතින් ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ගේ මාර මනුස්සකමක් තියෙනවා. ඔව් ගොඩක් හොඳයි. මටත් හිතෙච්ච දෙයක් තමයි මේ ඇත්තටම ගොඩක් හොඳයි මේ මිනිස්සු. ඉතින් මේ ඔය වැඩ ඔක්කොම ටික ඉවර කළා. අපි උදේ හරියටම 6:00 වගේ තමයි එන්න පිටත් උනේ ගෙදර. ඉතින් ලස්සන්ට වැඩෙත් කරා. ඊට පස්සේ අපි චුට්ටක් වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා කරලා ලස්සන පාලමක් උඩින් ඇවදන් ගිහිල්ලා තමයි අපි මස්කෙලිය බස් ස්ටෑන්ඩ් එකට ගියේ. අපි බස් ස්ටෑන්ඩ් එකට යන්න කලින් හොඳම දෙයක් කියන්න අමතක වුණා. පාරේ දිගේ දැන් යනකොට තඩිම තඩි
තඩින්ම තඩි රිලව ටිකක් ඉන්නවා යාළුවනේ. හරිද? ඊට පස්සේ ඒ යනකොට කොහොම හරි එක රිලවෙක් අපි පස්සෙන් ඇවිල්ලා දුවන් ඇවිල්ලා කොහොම හරි මේ අපේ චූටි ගැංගෙත් එල්ලිලා ඉතින් ඒකටත් අපි hina වෙලා අපි එහෙම ඉතින් හිමීට 61 එකට ඇවිල්ලා ඉතින් අපි අපේ ගමන ආවා. ඉතින් අපි මිනිස්සුන් ගොඩක් සතුටු කරලා ලස්සනට රයිට්. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.